සමාජයේ බයක් සැකයක් හදනවා දැන් ඩොලර් එක වැඩි වෙන්න යනවා. ආනයන සීමා කරන්න යනවා. එතකොට ඔබ විශ්වාස කරන්නේ ආණ්ඩුවෙන් කරන ප්‍රකාශයක් මිසක් එළියේ සෝෂල් මීඩියා වල කියන එකක් නෙමෙයි. ඉතින් එහෙම කිසිදු ආකාරයකට ආනයන තහනම් කරන්න විදේශ විනිමය තහනම් කරන්න කිසිදු තීන්දුවක් අරගෙන නැහැ. හැබැයි මේ කලබලකාරීත්වය නිසා ඇති වෙන අපහසුතාවයේ වෙළඳපළ ඇතුලේ පාලනය කිරීම සඳහා මහ බැංකුව විදිහේ මේ මුදල් ෆයිනෑන්ෂල් සෙක්ටර් ස්ටැබිලිටි සම්බන්ධයෙන් මේ මූල ශාස්ත්‍රීය ස්ටැබිලිටි සම්බන්ධයෙන් ඒගොල්ලන් යම් යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ආණ්ඩුවටත් යම් යම් ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්න වෙනවා මේ අනවශ්‍ය කලබලකාරීත්වය. ඔබට මතක ඇති මේ යුද්ධය වෙනකොටම අනවශ්‍ය පොලිමක් හදන්නත් කටයුතු කරන්නේ. අපි ඒ වෙලාවදී තාම පැහැදිලිව කිව්වා තියෙන තෙල් සංචිත ප්‍රමාණවත් මාස ගණනාවකට මේ විදිහට මේ පාවිච්චි කරොත් ඔබ අරබිරිමැස් මේ පාවිච්චි කරන්න. හැබැයි කලබලුනේ පාවිච්චි කරොත් කිසිම හිඟයක් එන්නේ නැහැ කියලා. මොකද උනේ? හිඟයක් නිර්මාණය කළා. දෙගුණ කළා ඉල්ලුම. එක දවස් 2-3 පොලිම හදලා. එතකොට මොකද සිද්ධ වෙන්නේ ආණ්ඩුවකට වගේ කිය යුතු ආණ්ඩුවකට? ඒක පාලනය කරන ක්‍රමවේදයක් අනුගමනය කරලා දැන් ක්‍රමිකව අන්න තෙල් ඉල්ලුම පාලනය කරගෙන යනවා. දැනුත් අපිට තියෙන අභියෝගයක් ඉදිරියේදී තියෙනවා මේ සංචිත එළියට දැන් ආනයනය සඳහා ගත්තාම මාසයකට ඩොලර් බිලියන 2කට වඩා පසුගිය මාස දෙකේ වැඩි වෙලා තිනවා. වාහන ආනයනයේදීත් සැලකිය යුතු ප්‍රමාණයකින් වේගයකින් LCs විවෘත වෙනවා. හැබැයි ඒ හා සමාන රට ඇතුලේ ඉල්ලුමක් තියෙනවාද කියන කාරණයට වඩා මේ ඇති කරන ලද බය ආනයන තහනම් කරනවා කියන කාරණේ නිසා. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව පවා හරියටම ඒ මොකද්ද තීන්දුව කියන එක පොදු මහ ජනතාවට පොදුවේ තොරතුරක් විදිහට තමයි ඊයේ ආවේ. කිසි කෙනෙකුට ඊට කලින් ඒ තොරතුරු පාවිච්චි කරලා අනවශ්‍ය ලාභ ප්‍රයෝජන ගන්න ඉඩ කඩක් ලැබුණේ නැහැ. ආණ්ඩුව තමුන්ගේ වගකීම නිසි ආකාරයට ඉෂ්ට කරලා තියෙනවා. මොකක්ද මේ කරපු තීන්දුව? මේ තීන්දුවේදී කරන්නේ පුද්ගලික පරිහරණය සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීමේදී මාස 3ක කාල සීමාව සඳහා අපි බදු වැඩි කරනවා. ඒ අරමුණ බවට පත් වෙන්නේ ඒ මාස 3ක කාල සීමාව සඳහා පුද්ගලික පරිහරණය කරන වාහන ආනයනය කිරීම ඔබට පුළුවන් නම් ප්‍රමා කරන්න කියන පණිවිඩය මේ දෙන්නේ. වාහන මිල වැඩි කිරීම නෙවෙයි. එතකොට නමුත් එතෙන්දිම අපි තහනම් කරා නම් මොකද වෙන්නේ? අත්‍යවශ්‍යම කෙනෙකුට වාහනේ ගෙන්න ගන්න බැරුව යනවා. ඒ නිසා අපි අත්‍යවශ්‍යම කෙනාට වාහනේ ගෙන්නන්න ඉඩ හරින ගමන්ම අර්බුදකාරී තත්වයකට මේ ප්‍රශ්නය යයි කියන තත්වයේදී ඔහුට වැඩි මිලක් ගෙන ඒක තමයි මූල කළමනාකරන ක්‍රමවේදය. මොකක්ද අපි පැනෙව්වේ? දැනට වාහන ආනයනය කිරීමේදී තියෙන තීරු බද්ද 30%යි. ඒ 100% 50%ක්. ඒතර 130% 50% කියලා කියන්නේ 15%යි වැඩි වෙන්නේ. හැබැයි මේක දැනුවත්වම කවුද මේක කරන්න කියලා දැන 50%කින් වාහන බදු වැඩි කරනවායි කියලා මතයක් වෙනවා. ඒ නිසා 50%කින් වාහන මිල ඉහළ යනවා කියලා සම්පූර්ණ මිත්‍යාවන් එහෙම වෙන්නේ නැහැ. මෙතන වැඩි වුණත් වැඩි වෙන්නේ 15%කින්. ඒ වැඩිවීමත් සිද්ධ වෙන්නේ කාට හෝ තමුන්ගේ පෞද්ගලික පරිභෝජනයේ මාස 3කට කල් දරාගෙන ඉන්න බැරි අය විතරක් මේක ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක පොදුවේ වෙළඳපොලේ මිලට බලපාන්නේ නැහැ. ඔබ රැවටෙන්න එපා වෙළඳපොළ තුල මේ 50%කින් දැන් වාහන මිල ඉහළ යනවා. ඒ නිසා ටක් ටක් ගාලා ගන්න ඕන කියලා මේ වෙළඳාම් ඒ වෙළඳ උපක්‍රම වෙළඳපොළ ඇතුලේ තියෙනවා.